ආයුබෝවන්. අද කතා කරන්නේ මහත් වෙමින් පවතින ශරීර ගැන. ඉතින් ඔයත් මහත් වෙමින් පවතින එක්කෙනෙක් නම් ඉක්මනටම මහත අඩු කරගන්න දැමම try කරන්න. නැත්නම් මහත වැඩි වුණාට පස්සේ හරි අමාරුයි මහත අඩු කරගන්න එක. මොකද ඔබ මහත් වෙන්නේ ඔබේ තියෙන වැරදි විහරණ සහ ආහාර රටාව සහ ව්‍යායාම නොකිරීම නිසා. ඉතින් මහත් වෙමින් පවතින අය ඉක්මනටම තමන්ගේ ශරීරයේ උස බලා ගන්න සහ ඔබේ ඒ උසට සරියන බර තියෙනවද කියන එක ඊළඟට ඔබ මැනගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මහත් වීගෙන එනවා කියලා දැනෙනවා. ඔබගේ ඇඳුම් චුට්ට ඔබට මදි වෙනවා නම් ගත්ත ඇඳුම් දැන් මදි වගේ නම් ඉතින් ඔබ මහත් වෙනවා කියන දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ හින්දා ඒ මහත අඩු කරගන්න ඉබෙල ඉඳලම වැඩ කරන්න. එක වතුර හොඳට බොන්න, ආහාර රටාවේ පාලනය උපරිමයෙන් පවත්ව ගන්න, උපරිමයෙන්ම බැරි නම් අවමෙන් හරි ආහාර රටාවේ පාලනයක් පටන් ගත යුතුම තමයි ඊළඟට ව්‍යායාම පද්ධතිය පටන් ගන්න. ව්‍යායාම කරන එකත් හරි අමාරුයි. මහත් වීගෙන ඉන්න කෙනෙක්ට වුණත් ටිකක් හරි කම්මැලි. ව්‍යායාම කරන්න කාලය යොදවන්න කැමතියි. පුළුවන් නම් පොඩි යෝගා අභ්‍යාසයකට යොමු වෙන්න පුළුවන් නම් අවශ්‍ය ප්‍රමාණයට ඒ තොරතුරු තියෙනවා අපිට අන්තර්ජාලයෙන් හොයලා ගන්න පුළුවන්. ඉතින් පුංචි වර්කවුට් එකක් පටන් ගන්න. වතුර හොඳින් පානය කරන්න, ආහාර රටාව වෙනස් කරගන්න. ඉතින් එතකොට තුන් වේලම වත් කන්න ගියොත්, වත් ප්‍රමාණය වැඩිපුර ගන්න ගියොත්, පිටි බහුල ආහාර, තෙල් බහුල ආහාර වැඩිපුර ගන්න ගියොත් ඔයාලා ඉක්මනටම මහත් වෙමින් පවතින කෙනා ඉක්මනටම මහතයි කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් කාරණා යනකොට ඔයා මහත් වෙලානේ කියලා අහනවට වැඩිය ඇඟ ලස්සන වෙන හැඩ වෙලා. ඒක නම් කවුරුත් ලේසියෙන් කියන්නේ නැහැ. හැබැයි මහත් වෙලා නම් මහත් වෙලා කියන ඉඳන් අය ගොඩක්. හැබැයි කවදාවත් ලස්සන වෙලා පිළිවෙලකට හැඩට ගියොත් ඔයා හැඩයි ලස්සනයි කියලා කියන හරි කොටස් හරි අඩුයි. ඉතින් තමන්ගේ කැඩපත ඉස්සරහට ගිහිල්ලා බලන්න මහතයිද මහත බර ඇත්තටම හරි කරදරයක්. ඒක රෝගී වෙන්න හේතුවක්. නිරෝගීව ඉන්න නම් ඔබ ඔබේ උසට සරිලන බරක් පවත්වාගත යුතුයි. ඉතින් ඔබේ ආහාර රටාව සහ විහරණ රටාව, ව්‍යායාම, ආහාර, ජලය හොඳින් පාවිච්චි කරලා උපරිම බලන්න. ඖෂධ වලට යන්න කලින් තමන්ගේ පැත්තෙන් බර අඩු කරගන්න උත්සාහ කරන්න. එහෙම බැරිම නම් විතරක් ප්‍රතිකාරවලට යොමු වෙලා කෙටි කාලයක් ප්‍රතිකාර ලබාගෙන ඔබේ ශරීරයේ බර අඩුවඩ මට්ටමට ආවට පස්සේ ඔබට එම බෙහෙත් පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන්. ඉතින් ආයුර්වේදයේ බෙහෙත් තියෙනවා ඒක අඩු කරගන්න පුළුවන්. හැබැයි මහත් වෙන ඉක්මන නැහැ බෙහෙත් වලින් ඒක අඩු වෙන්නේ. ඉතින් පුළුවන් ඔබට ඉවසීමේ ප්‍රමාණිකූලව මාසයක් දෙකක් තුනක් වගේ කෙටි කාලයක් තුලදී ඔබට ඔබේ බර අඩු කරගන්න. ඉතින් ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. ඒත් එක්කම ඔබට ව්‍යායාම සහ ආහාර රටාව වතුර හොඳින් අවශ්‍ය ප්‍රමාණවලට පාවිච්චි කරන ගමන් ඔබේ මහත බර අඩු කරගන්න පුළුවන්.